මම මේ කියන්නේ සංගීතයේ කුණුහරුප විදියට කියන්න හදන සිට්ටක් ඉන්නවනේ. ඒ කට්ටිය. මල්ලිලා වාගේ අදහස් හොඳයි. නමුත් වචන භාවිතා කරන වචන පට්ට අවුල්. කොහොමද අහන්නේ අපි ප්‍රසිද්ධියේ? හ්ම්? ඉස්සරත් මේ වගේ දේවල් ප්‍රකාශ කරලා තියෙනවා. පළාත් වශයෙන් යාළුවෝ වශයෙන් තරහකාරයෝ වශයෙන් සින්දු වලින් අරගෙන තියෙනවා. ඒ අරගෙන තියෙන්නේ సౌందර්ය රස අරගෙන සංගීතය සාහිත්‍ය රස සාහිත්‍ය වචන ඒව භාවිතය. දැන් ඕල අරගන්නේ කොහොමද? දෙයියෝ සාක්කි මේක අහන්න බෑනේ. කොහොමද අහන්නේ? කුණුහරුප වැලක් යනවා. ඒක දාපුවාම ඉතින් ආයේ රිදි නෑ. අම්මලා තාත්තලා ඉස්සරහා කොහොමද අහන්නේ? උඹලා හදන රැප් එක උඹලා තාත්තට ගිහින් ඉන්නකොට තාත්තේ මම හදුව මේ රැප් එක මේක අහන්න කියලා. බෑනේ. ඇයි යකෝ එහෙම හදන්නේ රැප්? අහලා බලන්නකෝ මේ වගේ සින්දු. අනංගයා මං අනංගයා අනංගයා මං අනංගයා ආදරේ ප්‍රේමයේ සුරලවතන තුරුදරු ආදරේ ප්‍රේමයේ සුරලවතන තුරුදරු අනංගයා මං අනංගයා අනංගයා මං අනංගයා මේ අහපු මේ බලපු ගීතය 1950 ගණන් වල ඒ කියන්නේ 50 දශකයේ වගේ රචනා වෙච්ච ගීතයක්. මේක ගායනා කරන්නේ ඉච්ඡාර ජෝතිපාල මහත්මයා. ඉතාම ජනප්‍රිය ගායකයෙක්. මෙයා බලන්නකො ඉතින් මේ අනංගවාදයට මුල් වෙච්ච ගීතයක් මේක. මේත් අරගෙන ඉලක්ක තමයි. මේකට පිළිතුරු ගීයක් ලියනවා. ඒක අහලා ඉමු අපි ඉස්සෙල්ලා. සුපෙම් ලොවේ කුසුම් සරා මල් සරා ඔය අනංගයා තමයි මහා පෙම්මුරා සුපෙම් ලොවේ කුසුම් සරා මල් සරා ඔය අනංගයා තමයි මහා පෙම්මුරා. ඊපස්සේ මේ දැන් ඔය ජේ මිල්ටන් පෙරේරා මහත්තයා ගායනා කරපු ගීතයට පිළිතුරු කීයක් නැවතත් ජෝතිපාල මහත්තයා ලියව ගන්නවා. මේ ගීතය රචනා කරන මේ කරුණරත්න සූරින්ට කියලා මේ මෙන්න මෙහෙම සින්දුවක් මගේ සින්දුවට පිළිතුරු සින්දුවක් මෙන්න මෙහෙම තියලා තියෙනවා මේකට අපිත් එකක් කරමු කියලා මේකේ කියන්නේ මේකේ අනංගයා නැවතත් ගන්න උත්සාහ උඩට අනංගයා කියනවා මේ අනංගයා අරගෙන කියනවා පෙම්මුන්ට සරණේ දෙන්න පෙම්මුන්ගේ ආරක්ෂාව කරන්නේ පෙම්මුන්ට මේ පෙම්දටනේ ජය ගන්න උදව් කරන්නේ අනංගයා කියලා තමයි මේ සින්දුවෙන් කියන්නේ මේකෙන් එහෙම කියනකොට මේ සින්දු බලන්නකෝ මේක ගලපන විදිය දැන් අපේ කාලේ එහෙම ගලපන්න ගියොත් අපේ කාලේ කියන්නේ මේ දැන් නව කාලේ ඉන්න කට්ටිය කටට එන්නේ මොකද්ද අතට දෙන්නේ මොකද්ද ලියාගෙන යනවනේ එහෙම නෑ මේක ලස්සනට අරගන්න අනංගවාදී මේක මේ දෙන්නගේ මේකම පරමාර්ථය අනංගයාට එක්කෙනෙක් බනිනවා එක්කෙනෙක් අනංගයගේ හොඳ කියනවා බලන්නකෝ පෙම්වතුන්ට සරණේ අනංගයා මමනේ පෙම් සතනින් පෙරදී දොස් නැගීම වැරදි පෙම්වතුන්ට සරණේ අනංගයා මමනේ පෙම් සතනින් පෙරදී දොස් නැගීම වැරදි. හොඳයි ජෝතිපාල මහත්තයා එහෙම කිව්වහම එහෙම ගීතේ ගායනා කරපුවාම අනංගයා උස්සලා තියලා ගීතය මොකද ගායනා කරපුවාම නැවත ජේ විල්ටන් පෙරේරා ලියා ගන්නවා මේ දැන් මේ ගීත රචනා කරන්නේත් අයියේ මල්ලිලා දෙන්න. කරුණාරත්න අබේසේකර සූරිනෝ ගුණරත්න අබේසේකර සූරිනෝ දෙන්න තමයි මේ ගීත දෙක කොහොම හරි ගීත දෙදෙනාට රචනා කරලා දෙන්නේ. මේ ගීත බලන්නකෝ ඊට පස්සේ මේ ජෝතිපාලගේ ගීත පිළිතුරු ගීයක් විදිහට දෙනවා මෙන්න මෙහෙම අනංගයා සරණේ පෙම්මුතුන්ට මරණේ අනංගයා සරණේ පෙම්මුතුන්ට මරණේ තරුණ තරුණියන්ට ජීවිතේ ගන්න දෙයක් නෑ මෙහෙම කිව්වොත් මේ අනංගයා හින්දා කියලා බලන්නකෝ ඒක සුපිරියටම යනවා ඒ අරගෙනilla මෙහෙම මේ අරගෙන දෙන්න බලන්න මේ සාහිත්‍ය වශයෙන් අරගන්න විදිය අපේ කාලේ දැන් මේ අපේ ඉන්න පරපුරෙන් පටන් ගත්තොත් මේ වගේ සින්දුවල් යන දෙයියෝ සාකි රෙදි ඉල්ලේ අනංගයා සරණේ පෙම්වතුන්ගේ මරණේ තරුණ තරුණියන්ට නොමැත දෙවියනි රැකවරණේ තරුණ තරුණියන්ට නොමැත දෙවියනි රැකවරණේ. හොඳයි දැන් මේ දෙන්න අරගන්න යනවා මේ අනංගයාගේ කේස් එක අනංගයාගේ කේස් එක දැන් යන දරුණුවටම යනවා දැන් අනංගයාට මෙහෙම කියනවා හොඳ කියනවා මෙහෙන් නරක කියනවා මෙහෙම කියලා දෙන්න දැන් හොඳටම අරගන්නවා ජේ බිල්ටන් පෙරේරා මහත්තයයි විචාර ජෝතිපාල මහත්තයයි දැන් දෙන්නම හොඳටම මේ කේස් එක යනවා දැන් ගීත සංස්කෘතිය දැන් මෙහෙම යනකොට රසිකයන්ට තේරෙනවා
දැන් මේ දෙන්න ඉස්සර හොඳට මේ අයියා මල්ලි වගේ හිටියා. මොකද වෙලා තියෙන්නේ දැන් මේ දෙන්න මේ දැන් අනංගිය බෙදා ගන්න බැරුව ටීචර් එකක් දාගෙන මෙහෙමයි කියලා. දැන් ගීත රචනා කරපු පළවෙනි ගීතේ රචනා කරපු කරුණාරත්න බේසූරියන්ට හිතෙනවා යකෝ මම තමයි මේක පටන් ගත්තේ මුන් දෙන්නගේ මේ කේස් එක. ඒකින්ද මම මේක දැන් විසඳන්නත් ඕනේ කියලා මේ ජේ වික්‍රම පෙරේරා මහත්තයාටයි එච්.ආර්. ජෝර්ජ්පාල මහත්මයාටයි එකට අත්වල බඳගෙන ගායනා කරන්න පුළුවන් සින්දුවක් මෙන්න මෙහෙම මේ සින්දුවක් ඉදිරිපත් කරලා ලියලා දෙනවා මේ ගීතේ බලන්නකො අහලා කොහොමද සන්තෝෂෙන් ඉන්නේ අපි සන්තෝෂෙන් ඉන්නේ දුක සෝකය නෑදන්නේ අයියා මල්ලි වාගේ අයියා මල්ලි ගහලියේ බත්කන්නේ එකසෙවණී නිදියන්නේ අයියා මල්ලි වාගේ අයියා මල්ලි අපි සන්තෝෂෙන් ඉන්නේ දුක සෝකය නෑදන්නේ අයියා මල්ලි වාගේ අයියා මල්ලි ඒක අහලා දැන් මේක බලන්නකො මේ ගීත රචකයෝ දෙන්නගේ පරිණිතභාවය ඒවා කියන්නේ මේ කූල් ඩවුන් කරන විදිය. විශ්චිලා තියෙන මේ සංස්කෘතියක් නැවත යටරටපත් කරන්න හොඳම ක්‍රමය කියලා මෙන්න මේ වගේ ගීතේ දැන් මේ අහපු ගීතේ ගායනා කරලා දෙන්න ඉතාම සහයෝගයෙන් සතුටින් මිතුරුන් ලෙස සංස්කෘතිය සින්දු කියාගෙන සංගීතයේ මිනිසුන්ට බෙදාගෙන අපේ සංගීත ගබඩාවට අලුත් ගීත ඇතුළත් කරමින් කියලා තියෙන දේ හැබැයි දැන් කියන මේ අපේ නව පරපුරි ගායක ගායිකාවෝ ගොඩක් කට්ටිය ඉන්න හොඳ කට්ටිය. මම මේ නරක කියනවා නෙවෙයි. ඒ කට්ටිය නරක නෙවෙයි. පදවලවත් වෙනවා නරක කියන්නේවා. ඒ අදහස් හොඳයි. ඒ අදහස් බලන්නකො කලාත්මකව අපි මේ සින්දුවක් අහුවොත් ඒ කුණුවරප සින්දුවක් කලාත්මක ඉදිරිපත් කොච්චර හැකියාවක් තියෙනවද කියලා. ඒ අදහස හොඳයි. අදහසේ මූල බීජය හොඳයි. බීජයට පෝෂණය කරන්න දාන දේවල් තමයි යවුල වචන. ඒක අහන්න බෑ ප්‍රසිද්ධිය. ඒක තමයි මම කියන්නේ මේ වගේ සංස්කෘතිය ආශ්‍රය කරලා මෙව හොඳට හදාරලා මේ ෆීල්ඩ් එකට එන්න. ඇවිල්ලා මේ ෆීල්ඩ් එකේ තියෙන දේවල් තවත් ගුරුහරුකම් අරගෙන ඔයලාගේ අදහස් ප්‍රකාශ කරන්න ඔක්කොටම අහන්න පුළුවන් විදිහට. දීර්ඝකාලීනව තියෙයි ඔය දැන් කියන දේවල්. දැන් අපිට බයයි ෆෝන් එකක් ඕපන් කරන්න මේ සින්දුවක් දාන්න බැරි වෙලාව මේ බ්ලූටූත් දීලා හරි ලොකු සෙට් එකකට දීලා බෑ. මුළු ගමටම ඇහෙන්න කුණුවරප යනවා ගමේ. එක පාරට වැලක් පටන් ගත්තොත් එහෙම බස් එක වාහනයක යනකොට සින්දුවක් දාන්න බෑ. අම්මා තාත්තා ඉස්සරහා සින්දුවක් දාන්න බෑ. පැනපු ගමන් නොටිෆිකේෂන් එකක් හරි ඇවිල්ලා මොකක් හරි ඇවිල්ලා යනවා මෙහෙම එක. ඇයි මෙහෙම සංස්කෘතියක් වෙන්නේ මේ විදිහට? ඇයි මෙහෙම කරන්නේ? හැමදේම නිර්වස්ත්‍ර කරගෙන මේ යන්නේ. මිනිස්සු නිර්වස්ත්‍ර වුණා. සංගීත නිර්වස්ත්‍ර කරනවා. වහගෙන බලන්න තියෙන දේ අරගෙන බලන්න පුරුද්දක් සිංහල ජනතාව අතර නැහැ. ඒක රසයේ තියෙන්නේ වහගෙන ඉඳලා ඇරලා බලනකොට තනිය. මේක ඕන පැත්තකට හිතන්න පුළුවන් ඔයාලට. නමුත් ඒක තමයි රසය. මොකද්ද මේ ප්‍රසිද්ධිය කියන්නේ වෙන දෙයක්. ප්‍රසිද්ධිය ලබා ගන්න ඕනම කුණු ගොඩක් ඕනම ජරාවක් කරන එහෙම පෙළඹෙන්න එපා. තමන්ගේ පවුල්ස් එක කෙලසාගෙන එහෙම වෙලා මොකද මේ බලන්නේ අමුතු දෙයක් හින්දා කුණු හරපෑ කියව අමුතුයි. මොකද්ද යකෝ මේක මේ ඒක views ගන්නවා කියලා හෝ මොනවා හරි ආව කියලා ඒ වගේ දේවල් කරන්න එපා. තමන්ට රැඳෙන්න බෑ ෆීල්ඩ් එකේ. ඈ තමන් දැන් ඔය තනිකඩ කාලේ ඔය වගේ සින්දුවක් නිෂ්පාදනය කරලා රැප් එකක් කියලා ඉඳි. හැබැයි තමන්ට දරුවෝ ඉන්න කාලේ තාත්තගේ රැප් එකක් කියලා අහන්න පුළුවන් නේද? එහෙම කරගන්න එපා. මේ සංස්කෘතිය විනාශ කරගන්න එපා. මේ සිංහල ජාතිය කියන අභිමානවත් ජාතිය. ඒක රැකගෙන ඒකට අදාළව ජීවත් වෙන්න. දැන් ට්‍රාන්ස්ලේට් දාගත්තාම ඕන තරම් ඕන විදේශිකයෙකුට ඕනම රටකට අපේ සින්දුවක් අහලා තේරුමක් ගන්න පුළුවන්. මොකක්ද වෙන්නේ කියලා. අපේ භාෂාවට ගහන්න භාෂාවක් නැහැ. මේ භාෂාවේ අලංකාරත්වය අරගෙන සින්දු හදපල්ලා. ඇයි මේ කුණුහරුප ටික විතරක් අරගෙන කියන්නේ? එහෙම කරන්න එපා. මේ රට හදමු. මේ රටේ තියෙන මේ ඉදිරි પરම්පරාවට අපි දෙයක් ඉතුරු කරමු. උඹලගේ නිර්මාණශීලීත්වයට හොඳටම තියෙනවා. ඒවා ජානවලින් එන දේනේ. හැබැයි ඒක හොඳ පැත්තට යොදවා ගන්න. ඇයි මේ අසභ්‍ය වචන දාගෙන සින්දු හදාගෙන කාටවත් අහන්න බැරි? ඇර ගන්නවා අර කලාව කියයි මේ කලාව කියයි නිවිගමුව කියයි නුවර කියයි කොළඹ කියයි. යකෝ ඇර ගනින්න හරි. එහෙම ඇර ගනින්න සංගීතයේ කිසිම අවුලක් නැහැ.
ඒක කිසිම අවුලක් නෑ. මේ ඉහත සඳහන් කරපු සින්දු ටික අහලා බලපල්ලා අරගන්න විදිය. ඒත් අරගෙන ඉල්ලක් තමයි. මේ පොඩි උදාහරණයක් මම ගත්තේ. තරහකට මොකටවත් ඔයාලා කියන මෙහෙම එක්කර නෙවෙයි කියන්නේ. අපි සංස්කෘතිය රැකගෙන අපි යන්න ඕනේ යන හැම රෙද්දකම. එහෙනම් good luck. ආයිත් මේ වගේ හමු. like කරලා follow එකක් දෙන්න. subscribe පාරක් දාන්න. ගොඩක් වටිනවා මේ වගේ දේවල් කරගෙන යන්න මට. එහෙනම් support එකක් දෙන්න. good luck. උත්සන්නයි, දේවීඩයි, ජස්පීඩයි ඔක්කොම good luck.